හායි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් පරිස්සමින් ඇති කියලා හිතනවා. අද වීඩියෝ එකටත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අප්‍රේල් 12. ඉතින් මම මේ vlog එක අරන් යනකොට සාමාන්‍යයෙන් අප්‍රේල් 13 වගේ වෙයි. අප්‍රේල් 12 මම කරපු දේවල් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මේ වෙනකොට නම් මම ගෙදර ගොඩක් ඒවා අස් කරගෙන ඉවරයි. රූම් එකෙත් ගොඩාක් අස් කරලා ඉවරයි. රූම් එකේ තව අස් කරන්න තියෙන්නේ පොඩි දේවල් ටිකක් විතරයි. ඉතින් මං හිතුවා මං ක්ලීන් කරන ඒවා ටික කොහොමද වෙන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම අවුරුද්දට shopping කරලා ගත්ත මොනවාද කියලා vlog එකේ අන්තිමට පෙන්නනවා. ඒ හින්දා අවසාන වෙනකම් රැඳලා ඉන්න. මම්මගේ කොණ්ඩේ වවා ගන්න උදව් වෙච්ච hair oil එක ගැනත් වීඩියෝ එකක් කරා. බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම ගිහලා බලන්න. ඒක තමයි මට මෙච්චර කාලයකට හම්බෙච්ච බෙස්ට්ම ඔයිල් එක. හරි. කතාවෙන් කතාව මේ තියෙන්නේ මගේ රූම් එකේ දැන් තත්ත්වය. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට මම ගොඩාක් ආසයිනේ. ඉතින් මගේ රූම් එකේ වැඩිපුරම තියෙන්නේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස්. මේ අවුරුද්ද පටන් ගත්තම තමයි මම මගේ රූම් එක ග්‍රීන් තීම් එකකට ඩිසයින් කරේ. ඉතින් මම YouTube එකට TikTok එකට අප්ලෝඩ් කරපු වීඩියෝස් වලට ගොඩාක් අය ලස්සන කමෙන්ට් එකතු කරලා තිබුණා. යාළුවත් ආසයි මේ වගේ රූම් එකක් හදාගන්න කියලා. ඒකෙදි ප්‍රශ්නත් ගොඩක් අහලා තිබුණා. ඉතින් මේ හැම ප්‍රශ්නයකටම උත්තර මම වීඩියෝ එකකින් අරගෙන ආවා. ඔයාට මගේ රූම් එකේ මොන හරි දෙයක් ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ බලන්න. මම ඔයාලා අහලා තිබුණ හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා. හරි. මට අස් කරන්න තියෙන රූම් එකේ මේ වෙනකොට මගේ ස්ටඩි ටේබල් එක විතරයි. හැබැයි කොච්චර අස් කරත් හැඩි වෙන්නත් මේකම තමයි. වැඩ කරන ඒවා ගොඩක් ඔක්කොම මෙතන තියාගන්න හින්දා දැන් මම මේක ක්ලීන් කරගන්න තමයි යන්නේ. මම ස්පීඩ් දාන්න නැත්නම් ඔයාලට බෝරින් වෙන හින්දා මම ලොකු වෙනසක් කරන්නේ නෑ. මම කලින් ස්ටඩි ටේබල් මේකෝ වීඩියෝ එකේ කරා වගේම ස්ටඩි ටේබල් එක ආයේ හදන එක විතරයි කරන්නේ. මම ක්ලොත් ඔක්කොම හේදුවා. මෙතන පොඩක් පිහදලා කරලා ස්ටඩි ටේබල් එක සෙට් අප් කරගන්න එක විතරයි කරන්නේ. වීඩියෝ එකත් එක්ක රැඳලා ඉන්නකෝ. මම දැන් මේ ඔයාලට පෙන්වන්නේ මම ස්ටඩි ටේබල් එක උඩ තියාගෙන ඉන්න පොත් ටික. මම මුලින්ම පෙන්නුව එක නම් මම ඔයාලට කලින් වීඩියෝ එකකත් පෙන්වලා තියෙනවා. ඒක තමයි මගේ ප්ලෑනර් බුක් එක. ඊට පස්සේ YouTube වීඩියෝස් වලට මම වෙනම බුක් එකක් තියන් ඉන්නවා. මගේ ක්ලාසස් වල ඩීටේල්ස් ලියන වෙනම බුක් එකක් තියාගෙන ඉන්නවා. මේ තියෙන මම කලින් ප්ලෑන් කරපු බුක් එකක්. මෙන්න මේ පෙන්වන කළපාට බුක් එක මම ග්‍රැටිටියුඩ් channel වීඩියෝ එකේදී ඔයාලට මේක පෙන්නුවා. මේක මම අනිවාර්යයෙන්ම මේ ස්ටඩි ටේබල් එකට තියාගන්න බුක් එකක්. මම හැමදාම උදේටයි රැටයි ස්තුතිවන්ත වෙලා ලියන්නේ මෙන්න මේ බුක් එකේ. මේ තියෙන්නේ මම බුක් ෆෙයාර් එකෙන් ගෙන් ගත්ත ලස්සනම බුක් ටික. මම හරිම ආසාවෙන් කියවන. මේ මෙතන තියෙන නුඹෙන් මම නෙවෙමි කියන පොත හරිම ලස්සනයි. ලව් ස්ටෝරි වලට ආස කෙනෙක්ට නම් ඒක හරිම ෂෝක්. ඒකට මම ගොඩක් ආසයි. ඒ වගේම 11 එකත් ගොඩක් හොඳයි. ඒක නම් ගොඩක් අය කියවලා ඇතිනේ. ඔන්න ඔය පොත් ටික තමයි මම තියාගෙන ඉන්නේ.
මගේ බෑග්ග්‍රවුන්ඩ් එකට ග්‍රීන් සූට් වෙනවා කියලා හිතපු හින්දා මම කැමේලියා පොත උඩින්ම තිබ්බා. එන්නකෝ ඔයාලට පෙන්නන්න මගේ වැඩවලට උපරිම සහයෝගය දක්වන කෙනා. මම දැන් මේකට වොයිස් ඕවර් කරනකොට මෙයා මගේ ළඟටම වෙලා ඉන්නවා. මෙයා මේක හුරුහුරෙන් තමයි ගොඩක් මාසේ කියන සද්දෙට. ඔයාලටත් ඉන්නවද මේ වගේ උපරිම සහයෝගය දක්වන කෙනෙක්? ඔයාලට ඇහෙනවද දන්නේ මේ දැනුත් ඉන්න වණ්ඩාඬ මෙතෙන්ට වෙලා. ඉතින් කියන්නකෝ ඔයාලා විෂන් බෝඩ් එහෙම හැදුවද කියලා. අවුරුදු පටන් ගද්දි විෂන් බෝඩ් එකක් හැදුවේ නැති වුණාට කමක් නැහැ. ඔයා මේ මොහොතේ ඉඳන් හරි පටන් ගන්න. මේ අද ඉඳන් හරි පටන් ගන්න විෂන් බෝඩ් එකක් හදන්න. අනේ මම දැන් පරක්කු වැඩි අවුරුද්දෙන් භාගිකුත් ගිහිල්ලා ඉවරයි කියලා හිතේ ඉන්නේ නැතුව ඔයා ආස ගෝල්ස් වල පික්චර්ස් ටික ඩවුන්ලෝඩ් කරගෙන ඒවා print out අරගෙන විෂන් බෝඩ් එකක් හදන්න. තව හිතන්න එපා. එහෙම තවත් පරක්කු වෙන එකද වෙන්නේ? ඔයාගේ ඩ්‍රීම්ස් වලට යන්න දේශිම ක්‍රමයක් තමයි විෂන් බෝඩ්. ඉතින් අනිවාර්යෙන් විෂන් බෝඩ් එකක් හදාගන්න. ඉතින් ඔයාලා හැදුවා නම් ඒකත් පහලින් කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. ඔන්න ස්ටඩි ටේබල් එක නම් ඔක්කොම අස් කරලා ඉවරයි. දැන් යන් අපි මේකට ලස්සන මල් එකක් දාන්න. මම මේ ඔයාලට පෙන්නන්නේ මම මේ රූම් එකේ මල් එක දාපු දවසමයි මේ බුදුමැදුරටත් මල් එක තිබ්බේ. ඒත් රූම් එකේ මල් එක නම් ඉක්මනටම පර වෙනවා. රූම් එකට හරියට රස්නේ වැඩි. ඒ නිසා ඉක්මනටම පර වෙනවා. දැන් දවස් 2ක් විතර වෙනවා. ඒත් බුදු පහන එක නම් හොඳටම තියෙනවා. යන්කෝ අපි මේකට මල් එකක් කපන්න. මම මෙන්න මේ බෝගන් විලායකට තමයි ගොඩක්ම ආස. මම එක මල් ಜಾති දානවා. වැඩිපුරම දාන්නේ මෙන්න මේ බෝගන් විලායක. මොකද මේ අවුව දවස්වල බෝගන් විලා නම් හොඳට පිපෙනවා. මේක කපාගෙන යන්කෝ අපි මේක ලස්සනට වාසයකට දාන්න. අයින් කරන්න ඕනේ ඒවා ටික මං ඇඳ උඩ එකතු කරගත්තා. ඒ ටිකත් මං ක්ලීන් කරලාම එන්නම්. දැන් මෙන්න මෙහෙම තමයි මගේ ස්ටඩි ටේබල් එක තියෙන්නේ. බලන්නකෝ කොහොමද කියලා. එක අපේ ගෙදර තිබුණු පරණ ෆ්‍රේම් එකක්. මේකේ තිබුණු පිච් එක ඇත්තට ගැලපෙන්නේ නැති හින්දා මම Pinterest එකෙන් ලස්සන ෆොටෝස් එකක පිච් එකක් අරගෙන ඒක print out එකක් ගත්තා. මට රුපියල් 90යි ගියේ. අතට මේක ගොඩක් ලස්සනයි. මම හිතුවා මේ ෆ්‍රේම් එක මගේ ස්ටඩි ටේබල් එක ළඟ තියෙන ෂෙල්ෆ් වලට ගැලපෙනවා කියලා. මොකද මගේ රූම් එකම ග්‍රීන් තීම් එකනේ තියෙන්නේ. අනික මගේ වෝල් පෝස්ටර්ස් මේ තීම් එකටමයි යන්නේ. බලන්නකෝ
මේක මෙතනට ගැලපෙනවද කියලා. ඉතින් දැන් රූම් එකේ ඔක්කොම ඉවරයි. ඊළඟට තියෙන්නේ මට මේ මිරර් එකට මෙන්න මේ ෆේක් ලීව්ස් ටික දාන්න. ඒ වගේ මෙන්න මේ සිවිලිමේ ඉඳන් පල්ලෙහාට මම මෙන්න මෙතන දිගට දානවා ඒකයි. මම ඒක හිමීට දාගන්න නැත්තම් මේක ටිකක් වෙලා යනවා. ඔක අමාරුවෙන් නැගලා තමයි උඩට කරලා දාන්න ඕන. මොකක් හරි ගේමක් දීලා දාගමු ඕක. එන්නකෝ දැන් මම මේ අවුරුද්දට ගත්තේව ටික ඔයාලට පෙන්නන්න. ගොඩක් ඒවා ගත්තේ නෑ. ඇත්තටම සෙනඟ වැඩි වෙලාවට ගියාම මට තෝරන්නත් බෑ. අනිත් එක හරියට ඇඳලා බලන්න නැතුව ගත්තට පස්සේ මම ඒක ආයෙ අඳින්නෙත් නෑ. මම ආසාවෙම ගත්ත එක තමයි මේ ස්ලිපර් එක. මම වගේ මේ වගේ ස්ලිපර් ෆෑන් කෙනෙක් නම් ඔයා මේක නම් මාරම ලස්සනයි සහ මාරම කම්ෆර්ටබල්. මම දාන්නේ මේ જાති ඒවා. මේක ගත්තේ මම රිච් ලුක් එකකින්. මම ගන්න ස්ලිපර් වලින් මට ක්වොලිටි එකටම කම්ෆර්ටබල්ම ස්ලිපර්ස් හම්බෙලා තියෙන්නේ රිච් ලුක් එකකින්. ගොඩ කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේකේ මැටීරියල් එක නම් හරිම වෙනස්. හරිම ලස්සන අර මොකද කියන්නේ රිච් ලුක් එකකුත් පේනවා මේකේ. මම ඒකේ කලර් එකට ආසයි. රෝස් ගෝල්ඩ් වලින් තමයි ඒකේ බෙල්ට් එක තියෙන්නේ. මම මේවල ක්ලියර් ෆොටෝස් අන්තිමට ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ පෙන්නන්නේ මම ගත්ත ලස්සන টොප් එක. මේකට තමයි මම වැඩිම ආස. මේක මම ගත්තේ ඕඩර් කරලා. මම මේකේ ප්‍රයිස් එකයි ගත්ත තැනයි දාන්නම්. අර මම ඔයාලට පෙන්නන්නේ මේකේ නම. පේජ් එක. මේක නම් ඇත්තටම හරිම ලස්සනයි. එයාලා ළඟ තියෙන වයිට් කලර් එක විතරයි. නැත්තම් මම අනිත් කලර්ස් වලිනුත් ගන්නවා. මම ආයෙ හැව්වා. එයාලා කිව්වා ඉස්සරහට ගේන්නම් කියලා. මේක නම් ඇත්තටම මාරම ලස්සනයි. මං ආසම එකක්. ඒකේ අර කරට තමයි මම ගොඩක් මාස සායක මැටීරියල් එක. ඊට පස්සේ මම ගත්තා ඩෙනිම් එකක්. මේ බ්‍රෑන්ඩ් එකේ ඩෙනිම් නම් මම කලින් පාවිච්චි කරලා නැහැ. ඒත් මම මේකට කැමති මේකේ කලර් එකත් එක්ක. මේක ගත්තෙත් මම SB එකෙන්. ඊට පස්සේ මේ ඔයාලට පෙන්නන්නේ බ්‍රවුන් කලර් මගේ ෂර්ට් එක. මේක පොඩි වෙලා තියෙන්නේ ගණන් ගන්න එපා. මොකද මම මේ ඔක්කොම හේදුවා. හොදින් හින්දා මේ පොඩි වෙලා තියෙන්නේ. මේ ෂර්ට් එක මම රෙදි අරගෙන මැහුවා. ඒකට එක් හේතුවක් තමයි මට ඕන කරන ෂර්ට් නෑ ගන්න. ගත්තත් එක්ක ලොකු වැඩි. අනිත් එක මට ආස කලර්ස් නෑ. ඉතින් මං ආසම කලර් එකකින් ආසම විදියට මහගත්තා. ඊට පස්සේ මේ ෆ්‍රොක් එක මේක මගේ ඉස්සරහ තියෙන බර්ත්ඩේ එකට අඳින්න තමයි මම මේක ගත්තේ. ගත්තේ නෑ මම මේක මැහුවා. මේකටත් මං ආසයි. මම මේවා පස්සේ මගේ බර්ත්ඩේ එකේ vlog එක ගෙනාවම ඔයාලට පෙන්නන්නම් ඇඳලා. ඔය ටික තමයි මම ගත්තේ. ඊට අමතරව මම ෆස්ට් ටයිම් සන් ක්‍රීම් එකක් ගත්තා පාවිච්චි කරන්න. මෙන්න මේ රවුෂන් බ්‍රෑන්ඩ් එකේ සන් බ්ලොක් එක තමයි ගත්තේ. මේක UV 90 දිනවා. අනිත් එක තමයි මේක UVA UVB ප්‍රොටෙක්ෂන් එක තියෙනවා කියලා දාලා තියෙනවා. මේකේ ප්‍රයිස් එක මට උනා 1390ක් එහෙම. මම ප්‍රයිස් එක දාන්නම්. මේක කිසිම වයිට් කාස්ට් එකක් නෑ. චුට්ට වෙලාවක් ඇප්ලයි කරලා හොඳට පොඩක් හොඳට බ්ලෙන්ඩ් කරාම ස්කින් එකට කිසිම වයිට් කාස්ට් එකක් පේන්නේ නෑ. අනිත් එක තමයි සන් ක්‍රීම් එක ගාලා එළිය ගියා කියලා අර දාඩිය දාලා දිය වෙන්න ගන්න ගතියක් එහෙම කිසිම දෙයක් නෑ. මම ෆවුන්ඩේෂන් මුකුත් නම් යූස් කරන්නේ නෑ. මම මේක ගාලා මගේ බ්ලෂර් ටිකක් එහෙම යූස් කරනවා. හැබැයි කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ ස්කින් එකට. ඉතින් මම හිතන්නේ ෆවුන්ඩේෂන් එකක් යූස් කරන කෙනෙක්ට උනත් මේකෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. දැන් මම ටික දවසක් ඉඳන් මේක පාවිච්චි කරනවා. මේ ප්‍රයිස් එකට මම හිතුවා මේක වර්ත් කියලා. ඔයාලා පාවිච්චි කරන සන් ක්‍රීම් මොනවා හරි තියෙනවා නම් හොඳ පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මගේත් ෆස්ට් ටයිම් තමයි මම මේක තෝරගත්තේ. දැනට නම් මම ටික දවසක් පාවිච්චි කරා. දැනට නම් මට මේක හොඳයි.
මම මේ ඇඳුම් ටික ගත්ත දවසේ ගත්ත වීඩියෝස් ටිකක් තියෙනවා. ඒ ටිකත් මම මේ vlog එකටම attach කරන්නම්. එතකොට ඔයාලට outfit එක කොහොමද කියලාත් බලන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට හම්බ වෙන්නේ ආයේ අවුරුද්දෙන් පස්සේනේ. ඒ නිසා ඔයාලා හැමෝටම ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සතුට සාමය පිරි සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මම ඊළඟට අරගෙන එන්නේ මගේ බර්ත්ඩේ vlog එක. ඉතින් ඒක බලන්න කැමති නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් මාව මෙච්චර වෙලා අහගෙන බලාගෙන හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. බර්ත්ඩේ vlog එකෙන් හම්බෙමු. bye. ගිහින් එන්නම්.